දී ගන්න ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය 334 සීමාව ඉක්මවා ගිහිල්ලා නේද? මේක තරම් හොඳ තත්ත්වයක් විදිහට අපේ ආර්ථිකය තුල හඳුනා ගන්න බෑ. මේක ඇති වෙන්න අපේ හිතන සීමාවකට එහා ගියපු වෙනස් කතාවක් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් මේ රුපියල් ප්‍රමාණයක් වැඩිපුර ගෙවන් වීම සහ ඩොලරයේ අගය ශක්තිමත් වීම රුපියල් අවප්‍රමාණය වීම කියන කතාව පිටිපස්සේ බලපාන ප්‍රධාන හේතු තුනක් අපට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පොලි අනුපාතය, ඊට පස්සේ අපේ තියෙන විදේශ සංචිත ප්‍රමාණය, ඒ වගේම වෙළඳපොළ තත්ත්වය කියන කාරණා. එහෙනම් ඔය සියලුම දේවල් එක්ක තමයි විදේශ විනිමය අනුපාතය තීරණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී දැන් වෙලා තියෙන ලංකාවට හරි වෙනස් විදිහේ කතාවක් අපි හිතනවා ලෝක වෙළඳපොළේ තත්ත්වය සහ ලෝකෙ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ තියෙන යුද්ධමය තත්ත්වයත් එක්ක ඇතිවෙච්ච වාතාවරණය කියලා. හැබැයි ඊට වඩා ඉතින් එහාට ගියපු කතාවක් තමයි මේක තුළ අපිට දකින්න හම්බෙන්නේ මේ වෙළඳපොළ තුළ තිබෙන තත්ත්වය අපි පැහැදිලිව ඔබ්සර්ව් කරොත්. මෙතනදී වෙලා තියෙන ප්‍රධානම ගැටලුව තමයි ආර්ථික පද්ධතිය සතු වෙලා තියෙන මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් මෑත කාලේනම අපිට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා ඉදිරියේදී අපි අපේක්ෂා කරන්න ඕන ප්‍රතිඵල සහ මේකෙදි එකම සොලියුෂන් එක විදියට ආනයන සීමා කිරීම හඳුනා ගැනීම කිසිසේත්ම සාධාරණ නැහැ කියන කාරණය මේ කතාවත් එක්ක ඔයාලට පැහැදිලි වෙයි. එහෙනම් ආර්ථිකය තුළ පවතින මුදල් ප්‍රමාණය යම් වැඩිවීමක් තිබෙනවා නම් අපිට පුළුවන් බැංකුව විසින් බැංකුකරුවාගේ බැංකුව විදිහට හඳුන්වන මහ බැංකුව තුළ අදාළ මුදල් තැන්පත් කිරීම සිද්ධ කරන. අදාළ මුදල් තැන්පත් කිරීම හරහා ඔවුන්ට පුළුවන් යම්කිසි පොලි මුදලක් උපයා ගැනීම සඳහා. ඒතර බැංකුවල තියෙන වැඩිපුර තියෙන මුදල් ටික මහ බැංකුවේ තැන්පත් කරලා ඒ හරහා ඕවර්නයිට් පොලිසි රේට් කියලා එකක් අපි අහලා තියෙනවා. එතනදි වෙන්නේ අදාළ තැන්පත් කරන මුදල් ප්‍රමාණය වෙනුවෙන් යම්කිසි පොලි මුදලක් මහ බැංකුව විසින් දෛනිකව තීරණය කරලා ගෙවනවා. එතකොට මෙතනදි බැංකුව විසින් සැලකිලිමත් වෙන ප්‍රධාන කාරණය තමයි වර විදිහට ඕවර්නයිට් පොලිසි රේට් එකක් යටතේ තමන්ගේ වැඩිපුර තියෙන මුදල් ප්‍රමාණය මහ බැංකුවේ තැන්පත් කරනවද නැත්නම් අදාළ මුදල් ටික තමන්ගේ ගනුදෙනු කරවන්නට නැවත ණය මුදල් විදිහට ලබා දෙන ඊට වඩා වැඩි පොලි අනුපාතයක් ලබා ගන්නවද කියන කාරණා. එතකොට මහ බැංකුව තුලින් ලබා දෙන ඕවර්නයිට් පොලිසි අනුපාතය මෑත කාලීනව සෑහෙන පහළ මට්ටමක විශේෂයෙන්ම 7.5 වගේ 7ත් අතර සෑහෙන පහළ මට්ටමක තමයි පොලි අනුපාත රැගෙන යන්නේ. එතකොට මොකද වෙන්නේ? බැංකුව විසින් වැඩි පෙළඹුමක් ලබා ගන්නවා මහ ජනතාව වෙත ණය වශයෙන් මුදල් ලබා දීම සඳහා. ඒතකොට ණය වශයෙන් මුදල් ලබා දීම කරා ආර්ථිකමය අර්බුදයක් නිර්මාණය වෙනවා පැහැදිලිව. මොකද පරිභෝජනය කිරීම සඳහා මහ ජනතාව වෙත ලැබෙන මුදල් ප්‍රමාණය ඉහළ යාමක් සිද්ධ වෙනවා. එතකොට පරිභෝජනය ඉහළ යනවා කියන කාරණේ මත ගොඩ නැගෙනවා. මොකද වෙන්නේ? ආනයන භාණ්ඩ සේවා ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. මොකද පරිභෝජන අවශ්‍යතාවය ඉහළ යනවා, පරිභෝජන ශක්තිය ඉහළ යනවා. පොලි අනුපාත අඩුවීම හරහා ණය ප්‍රාග්ධනයේ විදියට එළියට යන ප්‍රමාණය මහ ජනතාවට යන ප්‍රමාණය වැඩි වෙනවා. මේ හරහා පොලි අනුපාතයේ අඩුවීමේ ප්‍රතිඵල ආර්ථිකයක් විදියට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතනදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා පරිභෝජන අවශ්‍යතාවය ඉහළ යාමත් සමගම අපිට අවශ්‍ය කරන ආනයනික භාණ්ඩ ප්‍රමාණය වේගයෙන් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒකෝර මේකෙදි තෙල් ප්‍රශ්නයම ලඝු කරලා සලකන්නේ නැතුව මෙතන ලොකු කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. තෙල් වල බලපෑමක් පැහැදිලිවම තියෙනවා. ඒතර තෙල් පරිභෝජනය කිරීම සඳහා තෙල් පරිභෝජනය සඳහා අර මං කියපු භාණ්ඩ ගොඩේම තමයි තෙල් කියන අවශ්‍යතාවය රැඳෙන්නේ. ඒතකොට තෙල් සඳහා වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට පැහැදිලිව මෙතනදී හේතුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා තෙල් සඳහා සහනාධාරයක් පවා ලබා දෙනවා. කියන්නේ රුපියල් 100ක් පෙට්‍රෝලියම් එකට ගෙවනවා සහ ඒ වගේම පෙට්‍රෝල් ලීටරයක් සඳහා රුපියල් 20ක් රජය විසින් දරනවා කියන කාරණේ කිව්ව. මේ හරහා සිද්ධ වෙන්නේ පෙට්‍රෝල් මිල පහළ මට්ටමක තෙල් මිල පහළ මට්ටමක රැඳීම තුළ පරිභෝජන ඉහළ යාමක් සිද්ධ වෙනවා. පරිභෝජන ඉහළ යාම හරහා අනිවාර්යයෙන්ම ආර්ථිකය තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය එක්ක අනිවාර්යයෙන්ම තෙල් සඳහා යන ආනයන වියදම මේ හරහා වැඩි වෙනවා. ඒකෝර අපේ සිදු වෙන්නේ මොකද්ද? අපේ ඩොලර් ප්‍රමාණය වැඩිපුර අපට අවශ්‍යතාවය නිර්මාණය වෙනවා. ඒකෝර විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ අදාළ විදේශ ව්‍යවහාර මුදල් ලේඛකයට තිබෙන ඉල්ලුම හා සැපයුම මුල් කරගෙන. එතකොට පැහැදිලිවම ඩොලර් ඉල්ලුම අපේ වේගයෙන් ඉහළ යාමක් සිද්ධ වෙනවා. නමුත් අපිට ලැබෙන මුදල් ප්‍රමාණයට වඩා සාපේක්ෂව ඉහළ යාම සිද්ධ වෙනවා. මේක විදිහට මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා අපිට යෝජනා කරන්න පුළුවන් ප්‍රධානම කාරණය අර ආනයන සීමා කිරීමට එහාට ගිහිල්ලා රජයට පුළුවන් අනිවාර්යයෙන්ම
පොලි අනුපාත වෙත අවධානය යොමු කරන්න මහ බැංකුවට අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුලදී මේ පොලි අනුපාතකය වැඩිවීමක් පැහැදිලිවම අපේක්ෂා කරන්න පුළුවන්. හේතුව තමයි මහ බැංකුව විසින් අනිවාර්යයෙන් මහ භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් වගේ ඒවා නිකුත් කිරීම හරහා ආර්ථිකය තුල තියෙන අතිරික්ත මුදල් මහ බැංකුව තුලට එකතු කර ගැනීම කටයුතු සිද්ධ කරයි. ඒ හරහා අනිවාර්යයෙන්ම අර පරිභෝජන ශක්තිය නැත්නම් අපි ක්‍රය ශක්තිය අඩු කිරීමේ ප්‍රතිපත්තියක් විදිහට පොලි අනුපාත ඉහළ නැංවීමක් මූලික වශයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ ප්‍රශ්නේ මේ ගැටලුව විසඳ ගන්න තෙල්ම කියන කාරණේ සහ ආනයන සීමා කිරීම කියන කාරණයට මුල් තැන ලබා දීමට වඩා ආර්ථිකය තුල තියෙන අවශේෂ මුදල් ටික හැකියක්මනින් මහ බැංකුව තුලට ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපය තුලදී අපිට බලා ගන්න පුළුවන්. ඒ මොකද ඕනම ආර්ථික පද්ධතියක් තුල කඩාවැටීම සිද්ධ වෙන්නේ ක්‍රමයෙන්. හැබැයි මේක ලොකු කම්පනයක් දක්වා ලොකු ස්ට්‍රෙන්ත් එකක් සහිත කම්පනයක් දක්වා වෙනස් වෙන්නේ මේ ක්‍රමයෙන් වර්ධනය වෙන ආර්ථික මේ බලපෑම් කියන එක පිළිබඳ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්. මොකද අපිට අත්දැකීම් තියෙනවා පසුගිය වර්ෂ කිහිපය තුළ ප්‍රායෝගිකවම අපි මේක අත්දැක්කා. ක්‍රමයෙන් අපි පොඩි රෝලක් ගහගෙන දුවපු ආර්ථිකයක්. එතකොට ලොකු මේ ආර්ථික මේ කම්පනයක් ආපු ගමන් අපිට ඒක දරා ගන්න බැරි වෙයි. එහෙනම් ඉදිරි කාලයේදී අපි බලාගෙන ඉමු ආනයන සීමා කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඒ වගේම පොලි අනුපාත පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වා ඉදිරියේදී මොකද අනිවාර්යයෙන්ම පොලි අනුපාත ඉහළ යාමක් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් ඉහළ දැමීමක් අනිවාර්යයෙන්ම ඉදිරි දින කිහිපය තුළදී අපිට බලා ගන්න පුළුවන් වෙයි.